ඕඩි කරන්නේ මේක සෙල්ලම් කරන වෙලාවක් නෙමෙයි. මෙයා නම් කීයටවත් ඉගෙන ගන්න. හොඳයි. එහෙමනම් මං කැමතිම සෙල්ලම කරමු. හරි? ඔන්න මම විසිකලා දැන් ගිහිල්ලා අරගෙන එන්න. හොඳයි. දැන් එහෙනම් නිදා ගන්න එළියට එන්න. මං ඉන්න ඇතුළට වෙලා. ඕනේ නම් ගේ පෙරලලා දානවා. මම ඇවිල්ලා ආයෙ දොර නම් අදින්නේ නෑ ඕඩි ඈ. සෙන්ට්‍රියම් සෙනසුරු වෙත වෙලාවටම යා ගන්න බැරි වෙනවා. මේ තියෙන්නේ එක. මේ පෘථිවි ජීවියා මගේ දවස බේරලා දීලා මට ලොකු උදව්වක් කළේ. කොයි විදියටද මම ඔයාලට උදව් කරන්න ඕනේ මිත්‍රයෝ? පේන විදියට ලසඤ්ඤ කන තැඹිලි පාට එක්කෙනා ඔයාට ගොඩක් අඩප්ටේට්ම් කරනවා වගේ. දැන් මේ දෙන්නව මාරු කරලා අරයට පාඩමක් උගන්වන්න වෙලාව හරි. දැන් ඉතින් තේරම හරි. ඕඩි අනේ එපා. ගාෆිල් නියම විහිළුව. මං හිතුවේ ඕඩි කියලාමයි. කොහොමද ඕඩි කොහෙ ගිහින්ද? මොකද්ද මේ එන ජරාම ජරා ගන්න ඈ? අපෝ නිකන් බල්ලෙක් කට ඇරලා වගේ. මොකද මේ කොහමද දත්තික මැද ගන්න ඕනේ? මං කොහමද එළියට ආවේ? හීනෙන් ඇවිදලාද කොහෙද? මේ ඉන්නේ ඕඩි. එන්න ඇතුළට උදේ කෑම ලෑස්ති. අනේ තාම මගේ නමවත් හරියට කියා ගන්න බෑ. අනේ අම්මේ ලසන්න සුවද එන්නේ යන් ඉක්මනට. පොඩ්ඩක් කොහොම ඉන්නේ? ඔයා ගාෆිල් නම් මම කවුද? ඕජි මායි මාළු වෙලා. අපොයි මේ මොකද මේ වෙලා තින්නේ? එතකොට මේ ඕජි කන්නේ මගේ ලසන්න නේද? මෙන්න ඕඩි. ඊයා ඕවා කන්නේ මේ මගේ කට කඳ ගහලා පෝ. මම ඕවා කන්නේ නැහැ. යන ඕජි මගේ ලසන්න ටික මට දීලා. මේ මොකද මේ වෙන්නේ? අයියෝ මං හීනයක්ද දකින්නේ. අනේ අයියෝ අනේ. ඕඩි ඔයා මට මොන හරි කියන්නද හදන්නේ? ආව් අනේ මම ගාෆිල් අර ඉන්නේ ඕඩි අපි දෙන්නගේ පෙරුමාරු වෙලා අයියෝ බේර ගන්න. මට තේරුණා ඕඩි ඔයාට ඇවිදින්න යන්න ඕන වෙලා නේද? අයියෝ මොකද අපරාධය දුන්නේ ඇයි ප්‍රශ්නයක් දෝඩි? මොකද බෑ. අනේ මට හිණියක් පැපෙන්නේ. අයියෝ මොකද මේ වෙන්නේ? අනේ මට තේරෙන්නේ. මට මේ මොකුත් තේරෙන්නේ නැහැ. ඕඩි මං කැමතිම පුටුවේ ඉඳගෙන කැමතිම කෑම කනවා. අයියෝ කැමතිම වැඩසටහන බලනවා. ඔක්කොටම මගේ ඇඟ. එන්න ඕඩි අපි තව වට කීපයක් දුවමු. මගේ ජීවිතේ වැඩිම දුවපු දවස් ආදිය. අයියෝ
ආලින් මම ගාෆිල් මම ඕඩි නෙමෙයි. ඒක හරි. ඔයා ගාෆීල්ඩ් නම් මං එංගලන්තේ මහරජිනේ. ආලින් පොඩ්ඩක් ඉන්න. මම තමයි ගාෆිල්. මට ඔප්පු කරන්න පුළුවන්. ඔයාට මතකද මං ඔයාගේ බර්ත්ඩේ කේක් එක සම්පූර්ණයෙන්ම කෑවා. ඇයි එක දවසක් මං ඔයත් එක්ක හම්බෙලා මතකද කතා කර කර ඉන්නකම මට නිින්ද ගියේ ටීවී එකේ ඉස්සරහ. හරින දේවල් මතක් කරලා මාර විට ඔයා ඔඩිට කරන නරක වැඩවලට විපාක ලැබිලා තියෙනවා. ඔයා හරියටම හරි. මං එයාට සැලකුවේ හරියට බල්ලෙකුට වගේ. දැන් මං බල්ලෙක් වෙලා. දුක් වෙන්න එපා ගාෆීල්ඩ්. හිතන්න ඔයාට බල්ලෙක් විදියට කරන්න පුළුවන් අලුත් දේවල් ගැන. මොන වගේ දේවල්ද? දවස් 30ම නකුත වනවන හිට මෙහෙට දුවන්නයි ජරා වතුර බොන්නයි මොනවද? ආයෝඩි අද නම් ඇත්තටම ලස්සන දවසක්. ඔයාට තේරෙනවනේ? ඔන්න මට තරහ යනවා. ඕඩි මොකද මේ කරන්නේ? මේ බල්ලෝ මාව මටන්ද බලාගෙන ඉන්නේ. ඕඩි මෙන්න මෙහාට එන්න. ග්‍රාෆීල් හිතාගන්න මේක ඔයා කරන අන්තිම වැරද්ද කියලා. මට නෙමෙයි මෙයාට පාඩුවේ ඉන්න දෙන්න. ඕඩි මොකද්ද ප්‍රශ්නේ? ඔයා ගාෆිල්ව ආරක්ෂා කරනවද? ඔව් මේ පූස්තඩිය ඔයාට කරපු එකම හොඳ දෙයක්වත් තියෙනවද කියලා බලන්න. හොඳ දෙයක් නේද මේ හොඳ දෙයක් කොහෙද මේ මොකද්ද? මං ආසම මස් කට්ට. ඕඩි මේ කාරණේ පොටින්ට උක මෙහෙට තින්ට. මෙහානෝ මං කියන විදිහට ඉන්න ඕනේ තේරුණාද? කොයි පැත්තටද අර පූස්තඩිය දිව්වේ? පොඩ්ඩක් ඉන්න. ඔයා ඇත්තද කියන්නේ කියලා අපි කොහොමද දන්නේ? ඇත්තමයි. මගේ බලු හදවත පල්ලා. යාන්තම් ඒ කරදරෙන් ගැලවුණා. ඕඩි මෙන්න මෙහාට එනවා යන්න. ඕඩි කොහෙ ගියාද මන් දන්නේ මේ ඕඩියා. ඕඩි අයියෝ යන්න ඕඩියෝ. දෙන දෙයියෝ ගෙදරටම ගෙනත් දෙනවා. මේ වදකාර පූසව මෙහෙන් එලවලා දාන්න මේක හොඳ අවස්ථාවක්. දැන් ඉතින් පාසල් කරලා රට යවනවා. මං ඔහෙව මේ පාර යවන්නේ ඉතියෝපියාවට. කවුරු හරි පොලිසියට කතා කරන්න. අනේ මේ ලූන් කාර්යය මගේ යාළුවෝ උස්සගෙන යනවා. අයියෝ සුදු වෑන් එකක් නෙවෙයි නිල් වෑන් එකක්. අයියෝ. ඕඩි ඔයා කොහෙද ඉන්නේ? ඕඩියෝ අනේ කොහෙද ඉන්නේ? බල්ලන්ට කොහෙද නියපොතු තියෙන්නේ? බල්ලන්ට නෑනේ. ඒයි මොනවද ඔක ඇතුළට වෙලා කරන්නේ? බල්ලන්ට වඩා පූසෝ උසස් කියලා කියන්න තවත් සාධක තියනවද මං අහන්නේ? අවශ්‍ය වෙලාවක හූරන්ට නියපොතු ටිකක්වත් නෑනේ මේ බල්ලන්ට. ඔබ පොඩ්ඩක් ඉන්න ඕඩි. මේ මොකද්ද මේ ලැප්ටොප් එකක්ද මේකේ මොන Facebook යන්න පුළුවන් වෙන මොනවද? කොහෙ ගියාද මේ මෝඩ පෝස්ටඩිය? හොරකම් කරන් යන්නේ පූස්තඩිය එනවා. අනේ මන් දන්නේ. ඒ ඕඩි ඔහම ඉන්න ඕඩි ඔහම ඉන්න ඕඩි ඉන්න. අපොයි කියන්නේ මේ පැත්තේ. ඇහැට එනවා වදකාර බලල් තඩියා. මේ පැත්තේ නෙවෙයි ඕඩි මේ පැත්තට යන්. අනින්ද විදියන්නේ ආගම සී කරගන්න විතරයි තියෙන්නේ. අපි කාලයක් එකට සතුටින් හිටියා ඕඩි. ජීවිතේ ඇති ඔහම තමයි. අපි කාටත් ඡන්ද වෙනවා.
අනේ කවුරුවත් නෑ මේක ගන්නවා. මං ඒ වෙලාවේ කරපු දේ නොකර ඉන්නේ මට තිබුණේ. දැන් හැම දෙයක්ම තවත් අවුල් වෙන්න කලින් නිවැරදි කරලා දාන්න ඕනේ. මගේ නාම්බරට තැඹිලි පාට රූපේ මත ආයෙමත් ලැබිලා. සාන්දේ වගේ මම වගේ ඒකත් මට කරදරයක් වුණානේ. හැමදේම බෙදා ගන්න පුළුවන් නම් ඔය පුටුවත් අපිට කජ්ජක්ද නේද ඕඩි?